අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ YouTube Studio app එකේ. එහෙම නැත්නම් YT Studio mobile app එකේ 2021 ආපු අලුත්ම අප්ඩේට් එකක් ගැන. ඉතින් ඔයා YouTube channel එකක් කරන YouTube එකට වීඩියෝස් දාන කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති ඔයා දාන වීඩියෝස් වලට copyright වදිනවා කියලා. ඉතින් මේක සමහර කට්ටිය මේ ගැන අහලා තිබ්බට තමන්ගේ වීඩියෝස් වලට copyright තියනවාද කියලා බලා ගන්න හැටි දන්නේ නැහැ. ඒත් ඔයාට මේ YT Studio අලුත්ම අප්ඩේට් එකේ ඔයාගේ වීඩියෝස් වලට copyright තියෙනවා නම් ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාගේ channel එක monetize කරපු කෙනෙක්ට ඒ වගේම නොකරපු කෙනෙක්ට මේ වීඩියෝ එක මේ අප්ඩේට් එක ගොඩක්ම වැදගත් වෙයි. එහෙමනම් ඉතින් තවත් කතා කරන්න නැතුව මොකද්ද මේ YT Studio mobile app එකේ ඇවිල්ලා තියෙන අලුත්ම අප්ඩේට් එක කියලා බලන්න අපි යමු වීඩියෝ එකට. එහෙමනම් ඉතින් දැන් අපි කතා කරමු මේ ගැන. ඔයා දැන් මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන YouTube Studio app එක අප්ඩේට් කරගන්න එක. ඒකට ලේසියෙන්ම ඔයාගේ ෆෝන් එකේ Play Store එක මේ විදිහට ඕපන් කරගෙන මේ විදිහට මෙතන සර්ච් කරන තැන YT Studio කියලා සර්ච් කරලා ඔයාට ඔයාගේ YouTube Studio app එක අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් මම මේ වෙනකොටත් මේක අප්ඩේට් කරන් තියෙන්නේ. ඉතින් ඔයාට මෙතන ඕපන් කියලා තියෙන තැන ඔයාගේ ෆෝන් එකේ අප්ඩේට් කියලා එකක් ඇති. අනිවාර්යයෙන්ම ඔයා එතන ක්ලික් කරගෙන මේ app එක අප්ඩේට් කරගෙන ඉන්න ඕනේ මුලින්ම. ඉතින් මම මේ app එක අප්ඩේට් කරන් තියෙන නිසා මෙතනින්ම ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාට මේ app එක කලින් විදියටම බලා ගන්න පුළුවන්. එහෙමනම් අපි දැන් බලමු අපේ වීඩියෝස් වලට copyright තියනවද නැද්ද කියලා බලා ගන්න හැටි. ඒකට ඔයාට බලා ගන්න පුළුවන්. මේ app එක ඕපන් කරගත්තට පස්සේ මේ app එකේ වම් පැත්තේ තියෙනවා 3 line එකක්. එතන මේ විදිහට ක්ලික් කරගන්න. ක්ලික් කරගෙන මෙතනින් වීඩියෝස් වලට යන්න. වීඩියෝස් වලට ගියාට පස්සේ මෙතනින් ඔයාගේ channel එකට දාලා තියෙන ඔක්කොම වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට දැන් මෙතනින් කරන්න තියෙන්නේ ඔයාගේ copyright වැදලා තියෙන වීඩියෝස් තියෙනවද කියලා බලා ගන්න එක. මම දැන් මුලින්ම මගේ copyright තියෙන වීඩියෝ එකක් ඕපන් කරන් පෙන්නන්න. ඒක පෙන්වන්නේ කොහොමද කියන එක ගැන. මම මේ විදියට එක වීඩියෝයක් ක්ලික් කරලා ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තාට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් restriction කියලා තියෙන තැන ඉස්සරහින් තියෙනවා copyright claim කියලා. ඉතින් මම මේ දාලා තියෙන සින්දුව මధుමල් ලෙස කියන සින්දුව මගේ මේ සින්දුවට copyright එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට ඒක මෙතන පැහැදිලිවම බලා ගන්න පුළුවන්. මගේ මේ සින්දුවට මම දාලා තියෙන මේ වීඩියෝ එකට copyright claim එකක් ඇවිල්ලා තියෙනවා කියලා පෙන්නනවා. ඉතින් ඒක ඔයාට ලේසියෙන්ම මේ අප්ඩේට් එකේ ඔයාගේ වීඩියෝස් වලට copyright තියනවා නම් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් copyright නැති වීඩියෝ එකක් ඕපන් කරන් පෙන්නන්න. ඒක පෙන්නන හැටි. මෙතන බෑක් කියලා මගේ අනිත් වීඩියෝ එකක් ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාට මෙතන restriction කියලා තියෙන තැන none කියලා තියෙනවා. ඒ කියන්නේ මගේ මේ වීඩියෝ එකට copyright එකක් කිසිම දෙයක් ඇවිල්ලා නැහැ. ඉතින් මේ විදිහට තමයි අලුත් අප්ඩේට් එකේ විදිහට ඔයාගේ වීඩියෝස් වලට copyright තියනවද නැද්ද කියලා බලා ගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාට මෙතනින් වීඩියෝ සැටර්ඩේ 15ට යනකොට ඔයාට මේ වීඩියෝ එකින් එක copyright තියනවා නම් copyright claim කියලා පෙන්නනවා. ඉතින් මේ විදිහට 15ට යද්දි ඔයාගේ වීඩියෝස් වලට copyright ඇවිල්ලා නම් මෙතනින් ඔයාට copyright claim කියලා පෙන්නනවා. ඉතින් මේ ආකාරයෙන් ලේසියෙන්ම ඔයාගේ වීඩියෝස් වලට copyright තියනවද නැද්ද කියලා ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා channel එකට සින්දු දැම්මත් ඔයා මොන කැටගරි එකකින් මොන වීඩියෝස් දැම්මත් ඔයාගේ වීඩියෝස් වලට copyright වැදිලා තියනවද නැද්ද කියලා 2021 ඇවිල්ලා තියෙන අලුත්ම අප්ඩේට් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතුවා නම් මේ වීඩියෝ එකට like එකක් දාලා
ඒ වගේම YouTube channel කරන ඔයාගේ රත්තරන් යාළුවන්ටත් දැනගන්න පුළුවන් තරම් share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන ඔයාලට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. එහෙමනම් ඉතින් තවත් මේ වගේම අලුත්ම වීඩියෝ එකකින් හමු වෙනතුරු නිල්ලන්න. ඔයාලට සුබ දවසක්.